Photoshop වල image එකක් edit කරද්දී image එකේ brightness වැඩි කරගන්න, image එකේ contrast වැඩි කරගන්න, image එකේ expose එක වැඩි කරගන්න මේ වගේ දේවල් වලට අපිට adjustment layers පාවිච්චි කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ adjustment layers හැම එකක්ම එකතු කරලා හදපු tool එකක් තියෙනවා. ඒ තමයි adjustment brush tool එක. ඉතින් මේ episode එකෙන් අපි කතා කරමු adjustment brush tool එක. මම මනෝෂ නිර්මාල්. ෆොටෝ එඩිටිං වලට වීඩියෝ එඩිටිං වලට සහ ඇනිමේෂන් වගේ දේවල් වලට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මේ channel එක subscribe කරන්න. වම් අත පැත්තේ තියෙනවා මෙන්න මෙතන adjustment tool එක. ඉතින් මේ adjustment brush tool එකේ short key එකක් නැහැ. කැමති නම් දාගන්න පුළුවන්. adjustment brush tool එක ගැන පොඩි explanation එකක් කරන්න. ඒ තමයි මීට කලින් අපිට බලා ගන්න පුළුවන් උනේ adjustment ගන්න මෙන්න මෙතනින් අපිට adjustment layers ගන්න පුළුවන්. ඒ වගේම අපිට වෙනමම image එකකට adjustment add කරගන්න පුළුවන් මෙතනින්. ඉතින් ඒ වගේම තමයි අපිට දැන් අලුතෙන් දීලා තියෙනවා adjustment brush tool එකක්. ඉතින් මේකෙන් කරන්නේ මෙච්චරයි. අපිට මෙතන කැමති adjustment එකක් select කරගෙන උදාහරණයක් විදිහට brightness and contrast මම මේක ගන්නවා. ඉතින් මේක අරගෙන අපිට තියෙන්නේ මෙන්න මේ වගේ paint කරන්න. ඉතින් paint කරාම ඒකේ brightness and contrast මේ විදිහට වැඩි වෙනවා. ඊට පස්සේ අපිට පුළුවන් layer එකක් විදිහට brightness and contrast අපිට වෙනමම ඇවිල්ලා තියෙනවා. අවශ්‍ය විදිහට control කරගන්න පුළුවන්. layer mask එක ඕන delete කරගන්න පුළුවන්. මේ වගේ දේවල් ටිකක් කරගන්න පුළුවන්. ඉතින් මේකේ option bar ගැන මම පොඩ්ඩක් කියලා ඉන්නම්. පළවෙනියටම අපිට adjustment ටික අපිට ඕනි adjustment select කරගන්න පුළුවන් මෙතනින්. ඊට පස්සේ අපේ brush එකේ size එක සහ brush එකේ අපිට subtract කරගන්න ඕන නම් අපිට මෙතනින් ගන්න පුළුවන්. ඒ වගේ brush එකේ sizes, ඒ වගේ brush එකේ styles වෙනස් කරගන්න පුළුවන්. ඒ වගේම අපිට මෙන්න මේ වගේ ගියාට පස්සේ ඒ වගේ selection එකක් දාගෙන ඒ selection එක ඇතුලේ විතරක් මේ වගේ control වෙන විදිහට හදාගන්නවා. අපි එහෙම selection එකක් දැම්මම මේ selection එකේ කොයි විදිහට වැල්ලා තියෙන්නේ කියලා overview එක බලා ගන්න පුළුවන්. ඒ වගේම opacity එක, flow එක වගේ දේවල් control කරන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි basic මේ adjustment brush tool එකෙන් වෙන්නේ. ඉතින් මේ tool එක අපිට use කරගන්න පුළුවන් තැන් කිහිපයක්ම තියෙනවා. උදාහරණයක් විදිහට මේ වගේ. දැන් මට මේකේ background එකේ තියෙන color එක වෙනස් කරගන්න ඕනි. ඉතින් මට පුළුවන් එක tool තියෙනවා මේකේ මේවා select කරගන්න. ඇත්තටම ඉතින් මට ඕනි මේකේ hue and saturation වෙනස් කරගන්න. ඒ වගේම මට එකපාර මේ වගේ subject එක select කරගන්න ඕනි. මෙහෙම subject එක select කරගත්තට පස්සේ මම මේකේ overview එක බලනවා මේ විදිහට. ඉතින් මට ඕනි මේකේ background එකේ color එක වෙනස් කරන්න. ඉතින් මට පුළුවන් මෙතන මේ mask එක වෙනස් කරන්න, invert කරගන්න. ඉතින් අපිට කරන්න තියෙන control I press කරන එක. දැන් මේ mask එකේ බලා ගන්න පුළුවන් background එක තමයි select වෙලා තියෙන්නේ. මට අවශ්‍ය color එකක් මෙන්න මේ විදිහට select කරලා adjust කරගන්න පුළුවන්. ඉතින් ඔය දේ තමයි සරලව මේ adjustment brush tool එකෙන් වෙන්නේ. ඉතින් මම හිතනවා මේ tool එක ගැන idea එකක් එන්නේ නැති කියලා. ඉතින් මේ series එකත් එක්ක ඔයගොල්ලෝ ඉන්නවා නම් අනිවාර්යෙන් like කරන්න, comment කරන්න, subscribe කරන්න. එහෙනම් අපි ඊළඟ episode එකෙන් හම්බ වෙමු.